ආයිබෝවන් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් හරිම ආසාවෙන් කන හැබැයි තවත් සමහර නම් අර ඇලෙන සුළු ගතිය නිසා පොඩ්ඩක් විතර මග හරින එළවලුවක් ගැන. ඔව් ඒ තමයි බණ්ඩක්කා. බණ්ඩක්කා ගොඩක් අය කන්න කැමති ඒත් සමහරු නම් එහෙට කැමති නෑ නේද? ගොඩක් වෙලාවට හේතුව තමයි අර ඇලෙන සුළු ගතිය. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් හොයලා බලන්න යන්නේ බණ්ඩක්කාවල තියෙන මේ ඇත්ත කතාව මොකක්ද කියලා. ඉතින් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. මේ ඇලෙන සුළු ගතිය පිටිපස්සේ තියෙන්නේ අපේ සෞඛ්‍යයට හිතකර දෙයක්ද? එහෙමත් නැත්නම් අපි ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන දෙයක්ද? අපි මේ ගැන හරියටම තේරුම් ගනිමු. හරි මුලින්ම පොඩි හැඳින්වීමක් කරගමු. අපි බණ්ඩක්කා කිව්වට ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ ලේඩිස් ෆින්ගර් කියලාත්. මේකේ ආරම්භය අප්‍රිකානු සහ දකුණු ආසියානු කලාපවලින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හරි එහෙනම් අපි දැන් බලමු මේකේ තියෙන හොඳ පැත්ත, ඒ කියන්නේ ගුණ පැත්ත ගැන. මොකද බණ්ඩක්කා කියන්නේ නිකම්ම මෙලවලුවකට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඇත්තටම බණ්ඩක්කා කියන්නේ පෝෂණ ගබඩාවක් කිව්වොත් හරි. බලන්නකෝ. ශරීරයේ ප්‍රතිශක්තියට ඕන කරන වයිටමින් C, ලේ කැටි ගැසෙන්න උදවන විටමින් K1, ආහාර දිරවීමේ ක්‍රියාවලියට නැතුවම බැරි තන්තු, ඒ විතරක් නෙමෙයි. අපි සෛල ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරකත් මේකේ පිරීලා. දැන් ඔන්න අපි එනවා ගොඩක් දෙනෙක් කතා කරන අර ඇලෙන සුළු ස්වභාවයට. ඒකට ප්‍රධානම හේතුව තමයි පෙක්ටින් කියන දේ. මේකත් විශේෂ තන්තු වර්ගයක්. ඇත්තටම කියවොත් බණ්ඩක්කාවල තියෙන ගොඩක් සෞඛ්‍යවාසීවල රහස තියෙන්නේ මෙන්න මේ පෙක්ටින් වල. එතකොට මේ පෙක්ටින් කියන එක අපේ හදවතට උදව් වෙන්නේ කොහොමද? හරිම සරලයි. අපි කෑම කෑවට පස්සේ මේ පෙක්ටින් කිහින් ඇඟේ තියෙන නරක කොලෙස්ටරෝල් අල්ල ගන්නවා. අල්ලගෙන ඒව ශරීරෙන් එළියට දාන්න උදව් කරනවා. බලන්න මේකෙන් හෘද රෝග අවදානම කොච්චර අඩු කරගන්න පුළුවන්ද කියලා. දියවැඩියාව තියෙන අයටත් බණ්ඩක්කා කියන්නේ නියම දෙයක්. අර අපි කලින් කතා කරපු පෙක්ටින් නිසා එන ඇලෙන සුළු ගතිය තියෙනවානේ. අන්න ඒකෙන් වෙන්නේ අපි කන කෑමවල තියෙන සීනි එකපාරටම ඇඟට උරා ගන්න එක පාලනය කරන එක. ඒ කියන්නේ ලේවල සීනි මට්ටම එකපාරටම උඩ යන එක නවතිනවා. බණ්ඩක්කාවල තියෙන තවත් හරිම වැදගත් පෝෂකයක් තමයි ෆෝලේට්. සමහරු මේක විටමින් B9 කියලා දන්නවා. ඉතින් මේක අපේ ඇඟේ සෛල වර්ධනයට අත්‍යවශ්‍යම දෙයක්. විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ට ෆොලේට් කියන්නේ නැතුවම බැරි දෙයක්. මොකද කුසේ ඉන්න දරුවාගේ මොළයයි ස්නායු පද්ධතියයි හරියට හැදෙන්න මේකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් බණ්ඩක්කා කියන්නේ ඒකට හොඳ ස්වභාවික ප්‍රභවයක්. හරි අපි මෙච්චර වෙලා කතා කළේ බණ්ඩක්කාවල තියෙන සුපිරි ගුණ ගැනනේ. හැබැයි කාසියක වගේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. ඉතින් අපි දැන් දැනගන්න ඕන බණ්ඩක්කා හැමෝටම එක වගේ හොඳ නැති වෙන්න පුළුවන් අවස්ථා ගැනත්. මෙන්න ප්‍රධානම අවදානමක්. ඒ තමයි වකුගඩුගල්. බණ්ඩක්කාවල ඔක්සලේට් කියලා රසයිලිකයක් ටිකක් වැඩිපුර තියෙනවා. ඉතින් දැනටමත් වකුගඩුවල ගල් හැදෙන්න ඉඩ තියෙන කෙනෙක් බණ්ඩක්කා ඕනවට වඩා කෑවොත් අර තත්ත්වෙ තවත් දරුණු වෙන්න පුළුවන්. තව හරිම සැලකිලිමත් වෙන ඕන කාරණයක් බණ්ඩක්කාවල විටමින් K වැඩි. විටමින් K වලින් කරන්නේ ලේ කැටි ගැහෙන උදව් කරන එක. දැන් හිතන්න වෝෆරින් වගේ ලේ දිය වෙන්න බෙහෙත් බොන කෙනෙක් බණ්ඩක්කා ගොඩක් කෑවොත් මොකද වෙන්නේ? අර බෙහෙතේ වැඩේ හරියද වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ අය අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න ඕන. සමහර අයට බණ්ඩක්කා කෑවම බඩේ පොඩි අපහසුතා එන්න පුළුවන්. ඒ කියන්නේ බඩ පුරවා දැමීම, ගෑස් පිරීම වගේ දේවල්. ඒකට හේතුව තමයි බණ්ඩක්කාවල තියෙන ෆ්‍රුක්ටාන්ස් කියන කාබෝහයිඩ්‍රේට් එක. හැමෝටම නෙවෙයි, ඒත් සමහරුන්ට මේක බලපාන්න පුළුවන්. මේක නම් ටිකක් මත භේදාත්මක කාරණයක්. බණ්ඩක්කාවල සොලනින් කියලත් සංයෝගයක් තියෙනවා. සමහර අධ්‍යයනවලින් පෙන්නනවා මේක නිසා හඳිපත් වේදනා, ඒ කියන්නේ ආතරයිටිස් වගේ තත්ත්ව තියෙන අයට වේදනාව වැඩි වෙන්න පුරුවන් කියලා. හැබැයි මේක මතක තියාගන්න මේක හැමෝටම පොදු දෙයක් නෙවෙයි. හරි එහෙනම් අපි දැන් ගුණත් දන්නවා. සමහර වෙලාවෙට ඇති වෙන්න පුළුවන් අගුණත් දන්නවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක අපි බලමු කාටද බණ්ඩක්ක ඇත්තටම හොඳ කවුද ටිකක් පරිස්සම් වෙන්න ඕනේ කියලා. මේ බලන්න හරිම සරලව කිව්වොත් මෙහෙමයි. දියවැඩියාව පාලනය කරගන්න, මලබද්ධය වගේ දේවල් තියෙන අයට, ඒ වගේම ගර්භණී මව්වරුන්ට බණ්ඩක්කා කියන්නේ තාම හොඳ දෙයක්. ඒත් වකුගඩු ගල් හැදෙන ප්‍රවණතාවයක් තියෙනවා නම්, ලේ දිය වෙන්න බෙහෙත් ගන්නවා නම්, නැත්නම් දරුණු හන්දිපත් වේදනාවක් තියෙනවා නම් බණ්ඩක්කා ටිකක් සීමා කරන එක තමයි නෝනට හුරු. ඉතින් දැන් සම්පූර්ණ කතාවම පැහැදිලියනේ. බණ්ඩක්කා කියන්නේ එක පැත්තකින් නියම පෝෂණ ගුණයෙන් පිරුණු සුපිරි ආහාරයක්. හැබැයි අනිත් පැත්තෙන් සමහරුන්ට යම් අවදානම් ඇති කරන්නත් පුරුවන්. ඉතින් මේ තොරතුරුත් එක්ක බණ්ඩක්කා තමන්ගේ ආහාර වේරට කොයිතරම් දුරට ගැලපෙනවද කියන තීරණය ගන්න එක දැන් එක එක්කෙනාටම ආරම්භ.